දැන් part 2 එක. part 2 එකේ ට්‍රිගර් වෙන එක මම කතා කරා. මම පුංචි උදාහරණයක් අරන් කතා කරන්න. මගේ ජීවිතේ මම විවාහ ජීවිතය කියලා ගන්න. මොකද මගේ එදිනෙදා ජීවිතය ගැන. හැබැයි කිසිම විටක හිතන්න එපා මගේ විවාහ ජීවිතය තුළ මගේ මම අම්මා කෙනෙක් විදිහට ගෙවන ජීවිතය තුළ ප්‍රශ්න තමයි මේ platform එකේ බෙදා ගන්න කියලා. මොකද ඒවා ඇත්තටම මට එහෙම ලොකුවට මේ කියන තරම් ප්‍රශ්නයක් නැහැ. මගේ husband toxic කෙනෙක් නෙමෙයි. ඒක මම කියන්න ඕනේ. හැබැයි විවාහ ජීවිතය තුළ අපි toxic partner කෙනෙක් හම්බුනාම wife කෙනෙක් කොහොමද මුහුණ දෙන්නේ? මේක ජීවිත කාලෙටම ඇදගෙන යන දෙයක්. දැන් සමහර husbandලා ඉන්නවා. මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා. වයිෆ් ගොඩක් කලාවට මැනිපුලේට් කරනවා. හැබැයි ගොඩක් අය කතා කරන්නේ නැති දෙයක් තමයි මේ පිරිමින්ට වෙන අසාධාරණයක්. පිරිමි කෙනා ගොඩක් කලාවට අපි කියන්නේ මේ ටොක්සික් හස්බන්ඩ් කෙනෙක්, ටොක්සික් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියන එකනේ. හැබැයි මේ පිරිමි කෙනෙක් කතා කරන්නේ නැති මාතෘකාවකුත් අද මම වීඩියෝ එකේ කතා කරන්න හිතුවා. ඒ තමයි පිරිමින්ට හම්බ වෙන සමහර පාර්ට්නර්ස්ලා, වයිෆ්, ගර්ල්ෆ්‍රෙන්ඩ් නත් හරිම ටොක්සික් අය හම්බ වෙනවා. ඒක තමයි කනගාටුම දේ. ගැහණු අය කෑ ගහලා අඬලා කාලයක් අරගෙන යා හීල් වෙලා අයින් උනත් පිරිමින්ට ඒක කරන්න චුට්ටක් අමාරුයි. පිරිමි අඬන්නේ නැහැ කියනවානේ සහ පිරිමි ඔළුවේ හැම දෙයක්ම කල්පනා කරාට එයා පිට කරන්නේ නැහැ. ඒ පිරිමින්ගේ විදිහ. ඉතින් පිරිමින් සාමාන්‍යයෙන් දේවල් ගණන් ගන්න නැහැ කියලා කියන්නේ එක බොරුවක්. පිරිමින්ට හැමදේම ඔළුවට යනවා. හැබැයි පිරිමි වැඩිය ඔළුවේ ඒ දේවල් අර තියනවා කියලා තව කෙනෙක්ට පෙන්වන්නේ නැහැ. සමහරට එයා උදේ හවස ඒව කල්පනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙහෙම පාර්ට්නර් කෙනෙක් හම්බුනොත් මොකද කරන්නේ? ටොක්සික් කෙනෙක් හම්බුනොත් එයා ඇත්තට මේ ටොක්සික් කෙනා හරි නාසසිස්ට් එහෙම නැත්නම් එක එක විදිහ ඉන්නවනේ ලෙඩ රෝග තියෙන මිනිස්සු මානසික රෝගී මේ වගේ අය විවාහ වුණා මොකද දන්නවද වෙන්නේ? ඒ විවාහ වෙන පුද්ගලයාත් ඒ අයගේම රෝගයට ගොදුරු වෙනවා සහ ඒ විදිහටම අපිත් රෝගාතුර වෙනවා. මොකද මේ මනුස්සයත් එක්ක ඉන්න අපේ ජීවිත අපේ තුවාල ඇති කරගන්නවා අපේ ජීවිතවල. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට හීල් කරන්න බෑ. අපිට හීල් වෙන්න බෑ. හීල් වෙන්න කාලයක් යනවා. ඉතින් දවස ගානේ පැය 24ම මේ මනුස්සයා අපිව රිදවනකොට මේ මනුස්සයා තෙක අපි අර ජීවත් වෙන්න කොහොම හරි ගැට ගහගෙන යන්න අපි උත්සාහ කරනකොට වෙන්නේ අපිත් ඒ මනුස්සයා ගානට වැටෙනවා. අපි මේ ප්‍රශ්නයක යවන්නේ කොහොමද? අපි සමහරවිට අපි නොදැනුවත්වම අපි තව මනුස්සයෙක් හිතක් රිද්දනවා. මේක අනිවාර්යෙන් වෙනවා. ගොඩක් ලට හිත රිද්දන මිනිස්සු අනිත් මිනිස්සුන්ට ඇදකුද කියන අය, අනිත් අයව කම්පෙයාර් කරන අය, අනිත් අයව රිද්දලා යම්කිසි සතුටක් විඳින අය ඇත්තටම කිව්වොත් මේ විදිහට තුවාල හීල් කරගෙන නැති සහ මේ තුවාල ඒගොල්ලන්ට ඇති කරන්නේ තව මිනිස්සු කොට්ටාසයක්ම තමයි. ඉතින් ඇත්තටම එතකොට අර අපි රිදවන මිනිස්සුන්ට වෛර කරනවට වඩා ඇත්තටම පව් කියලා අපි හිතන්න ඕනේ අවංකවම කියන්නේ. ඒ මිනිස්සුත් හොඳට හිටපු මිනිස්සු සමහර වෙලාවට ඔහොම වෙනස් වෙන්නේ අර වගේ මිනිස්සු නිසා එයාගේ ජීවිතවලට ඇති වෙන තුවාල නිසා. ඉතින් මේක තුවාලයක් හීල් කරගන්න ඕනේ. මොන විදිහ තුවාලයක් තිබුණත් අපේ ජීවිතවල හැම විදිහෙම තුවාල තියෙනවා. ගොඩක් වෙලාවට අපි හැමෝටම තියෙනවා. මේක අනිවාර්යෙන් හීල් කරගන්න. මොකද අපි නොදැනුවත්ව තව මිනිස්සෙක් රිද්දනවා. ඒ වගේම තමයි තව මිනිස්සෙක් කියනකට අපිට ට්‍රිගර් වෙනවා. ඒ කියන්නේ අපි හීල් වෙලා නැහැ. සමහර වෙලාවට මිනිස්සු කියන දේ ඇත්තටම මේ අර අපිට ඒක අර අපිට යම්කිසි හින්ට් එකක්වත් නිකන් අපිට වදින්න නෙමෙයි අයගේ ජීවිත කතාව නිකන් සාමාන්‍ය විදිහට කියනවා. හැබැයි ඒක අහගෙන ඉන්න අපි ට්‍රිගර් වෙනවා. සමහරට අපිට කේන්තියක් එනවා, ආවේගය එනවා. සමහරලාට අපි අඬනවා. අපිට දුකක් හිතෙනවා. ඉතින් මේ දේවල් අපි අපිව රිද්ද ගන්නත් හේතුවක් වෙන්නේ මේ තුවාල හීල් වෙලා නැති එක. ඉතින් ඒක නිසා අපේ ජීවිතවල මොන හරි විදිහට තව මිනිසෙක් නිසා අපේ ජීවිතේ තුල තුවාලයක් තියෙනවා නම් තුවාලයක් කියන්නේ මේක තේරෙන වචනෙන් කියන්නේ අපිට යම් යම් ජීවිතවල රිදවීම් සමහර මිනිසුත් එක්ක අපි ආශ්‍රය කරලා හරි ජීවත් වෙලා හරි ඇති වෙන අර අපි කියන්නේ හිඩස් සමහර වෙලාවට ඒක හිඩස් කියන්නත් පුළුවන් ඒ දේවල් හීල් කරගන්න ඕනේ.
තුවාලයක් හීලුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ තුවාලේ එන්න පැසව යනවා. සහ විස බීජ ගිහිල්ලා තව වෙන නැති ලෙඩක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ. අපේ යටිසිතට මේ දේවල් තැම්පත් වෙලා ඉවරයි. ඉතින් යටිසිත තමයි හීල් කරගන්න ඕනේ. ඒක අපි ඉස්සරහ වීඩියෝ වල කතා කරමු. ඉක්මනින් හම්බ වෙන්න ඊළඟ වීඩියෝ එක.